ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. ඉතින් වෙනදා වගේම අදත් ඔබේ ජීවිතයට අලුත් යමක් එක් කරමින් අලුත් වීඩියෝවක් අරන් එනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ තවත් සුවිශේෂ මාතෘකාවක් ගැන. ඒ තමයි මැස්සෝ කරදරය ගැන. අපි දන්නවා හැම ගෙදරකම වගේ මේ මැස්සන් නිසා විශාල ගැටලු ඇති වෙලා තියෙනවා. සමහර විට දැන් මේ උත්සව අවස්ථාවකදී වගේ ගෙදර මැස්සෝ විශාල වශයෙන් ගැවසෙනකොට අප්‍රසන්නතාවක් ඇති වෙනවා. ඒ වගේම මේ මැස්සන් නිසා යම් යම් ලෙඩ රෝග ඇති වෙනවා. ඒ වගේම විශාල කරදරයක් මේ මැස්සෝ නිසා තියෙනවා. ඉතින් මම දැක්කා ගොඩක් වෙලාවට අපේ ඔය YouTube channel වලත් මේ මැස්සෝ කරදරේට එක එක විසඳුම් දාලා තියෙනවා. නමුත් මේ විසඳුම් වල තියෙන්නේ සමහරට මැස්සන් පළවා හැරීම වගේ ඊටාම తాවකාලික කෙටි විසඳුම් ටිකක් විතරයි. නමුත් ඒවා සාර්ථකත් නැහැ. ඉතින් ඒ නිසා මම කල්පනා කළා කොහොමද මැස්සෝ සහ මුලින්ම වඳ කරගන්නේ කියලා විද්‍යාත්මකව පැහැදිලි කරන්න. ඉතින් මැස්සන් මර්ධනය සඳහා ඊටාම වැදගත් වෙනවා මේ මැස්සගේ ජීවන චක්‍රය පිළිබඳ අවබෝධය. ඉතින් මැස්සා කියන්නේ සාමාන්‍යයෙන් එයාගේ ජීවන චක්‍රයට දින 11ක විතර කාලයක් තමයි ගත වෙන්නේ. මේ වැඩිහිටි මැස්සෝ බිත්තර දාන්නේ කොයි වගේ තැන්වලද? ඒක ගොඩක් වෙලාවට මම දන්නවා අපේ සමාජයේ ඒ පිළිබඳ දැනුවත්භාවයක් නැහැ. ඉතින් මැස්සෝ බිත්තර දාන්නේ ඔය කුණු වෙන ගඳ ගහන තෙතමනේ වැඩි කාබනික ද්‍රව්‍ය බහුල තැන් තියෙනවානේ. කසල ගොඩවල් වෙන්න පුළුවන්. කොම්පෝස්ට් හදන තැනක් වෙන්න පුළුවන්. ගොම ගොඩවල් වෙන්න පුළුවන්. ඔය ඔක්කොටම වඩා වැදගත්ම තැනක් තියෙනවා. ඒ තමයි ඔබේ නිවසේ සිංක් එකකින් එළියට වතුර යනවා නම්, ඒ කියන්නේ විවෘතව ජලය ගලා යනවා නම් අන්න ඒ ස්ථානයේ තමයි මැස්සෝ විශාල වශයෙන් බෝ වෙන තැන. ඉතින් මෙන්න මේ ස්ථානය හරියට අපි කළමනාකරණය කරගත්තේ නැත්නම් අපි මොන දේ කළත් මැස්සෝ පාලනය කරන්න අපිට බෑ. ඉතින් ඔබ දකිනවා මේ වීඩියෝ එකේ ඔබට පේනවා මේ තියෙන්නේ වගේ වතුර වේස්ට් වෝටර් එළියට ගලාගෙන යන ස්ථානයක්. ඔබට පේනවා පස කළු වෙලා එතන කාබනික ද්‍රව්‍ය බහුලයි. මෙන්න මේ වගේ තැන්වල මැස්සෝ විශාල වශයෙන් බිත්තර දානවා. ඒ බිත්තර දාලා දින දෙකක් වගේ යනකොට මේකෙන් කීටයෝ හැදෙනවා. ඒ කීටයා සුදු පාට පොඩි පණුවෙක් වගේ කීටෙක්. ඉතින් දවස් කීපයක් යද්දි මේ කීටයා වර්ධනය වෙලා තරමක් විශාල පණුවෙක් වගේ සතෙක් බවට පත් වෙනවා. ඉතින් අපි මේ වගේ ස්ථානයකට කෘමිනාශකයක් ඉහලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඊළඟ වීඩියෝ එක අපි බලමු. දැන් කෘමිනාශකයක් ඉහලා ටික වෙලාවකට පස්සේ බලද්දී අපිට පේනවා මේ ස්ථානයේ සුදු පාට පණුව. හරි නිකන් බත් අහුරක් ඉස්සා වගේ පණුව ගොඩක් එළියට මතුවෙනවා. මෙන්න මේ පණුව තමයි මේ මැස්සගේ කීටයෝ. ඔබට පේනවා මැස්සෝ 10 ගාණක්. ඒ කියන්නේ බිත්තර 10 ගාණක් මේ ස්ථානයේ දාලා තිබිලා තියෙනවා. එතකොට මේ බිත්තර වලින් ඇතිවෙච්ච කීටයෝ තමයි මේ එළියට එන්නේ. ඉතින් මෙන්න මේ මැස්සන්ගේ කීටයෝ මේ විදිහට දවස ගානේ මැස්සන් බවට පරිවර්තනය වෙලා ඔබේ නිවසට එනවා. ඉතින් අපි මොන දේ කළත් වැඩක් නැහැ මෙන්න මේ ස්ථානය නිවැරදි කරන්නේ නැත්තම්. ඉතින් මේක නිවැරදි කරන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක අපි විධිමත් වලක් හදලා ඒ වලට මේ සිංක් එකේ වතුර හරියට බැහැර කරන එක. ඒක මම මීට කලින් වීඩියෝ එකක් දාලා තිනවා ඔබට බලන්න පුළුවන්. මේ වීඩියෝ එකේ තියෙනවා කොහොමද ගෙදර සිංක් එකේ එන මේ අපජලය ඊටාම විධිමත් ලෙස බැහැර කරන්නේ. ඔබට පුළුවන් නම් ඒක බලන්න. මේ මැස්සන්ගේ ප්‍රශ්න උතනින් 100%ක් නවත්ත ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් තවත් ක්‍රමයක්. ඒ තමයි මේ වගේ විවෘතව ජලය ගලාගෙන යනවා නම් සිංක් එකේ සතියකට සැරයක් ඔබට පුළුවන් මෙන්න මේ ස්ථානයට යම්කිසි කෘමිනාශකයක් ඉහින්. සමන ඇක්ටාරා වගේ කෘමිනාශකයක් දිය කරලා ස්ප්‍රේ කරලා දාන්න. එතකොට මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඊළඟට දැන් අපි මේ ස්ථානයේ විතරමද මේ මැස්සෝ එන්නේ කියලා අපි බලමු. නෑ. ප්‍රධාන වශයෙන් මේ ස්ථානයට අමතරව ඔබේ ගෙදර දැන් ඔය ඉඳුල් වගේ දේවල් යම් කිසි ස්ථානයකට විවෘතව විසි කරනවා නම්, ඒ කියන්නේ කුණු ගොඩක් තියෙනවා නම් මේ කුණු ගොඩේ මැස්සන් බෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට ඔබ කොම්පෝස්ට් හදන්න ඔය ගෙදර තියෙන අපද්‍රව්‍ය ගොඩ ගහලා නැත්නම් වලක් හදලා ඒකට දාලා කොම්පෝස්ට් හදනවා වෙන්න පුළුවන්. මෙන්න මේ ස්ථානවල මැස්සෝ බිත්තර දානවා.
එහෙම නැත්නම් ඔය ගවයින් නැති කරන තැනක් නම් ඒ ස්ථානවල ගවයින්ගේ මල ද්‍රව්‍ය වල කියන්නේ ගොමවල මැස්සෝ විතර දානවා. නමුත් සාමාන්‍යයෙන් ওই කාරණා එච්චර අර තරම් මැස්සන් බෝ වෙන්න ලොකු සාධකයක් වෙන්නේ නැහැ. ප්‍රධාන කාරණේ මම මේ කලින් කිව්ව සිංක් එකේ වතුර යන තැන. එනිසා මේ සිංක් එකේ වතුර යන තැන නිවැරදි කරගන්න. ඊට පස්සේ අර කිව්ව අනිකුත් ස්ථාන ටිකත් ඔබ නිවැරදි කරගන්න. ඒ කියන්නේ කසල කළමනාකරණය හරියට කරගත්තා නම් මේ වැඩේ කරන්න පුළුවන්. තව කාරණයක් තියෙනවා. දැන් සමහර අයගේ මේ ගෙදර කොම්පෝස්ට් බැරල් එකක් තියෙනවා. මේ කොම්පෝස්ට් බැරල් එක තුලිනුත් සමහර විට මැස්සෝ එළියට එනවා. සමහර අය මම දැකලා තියෙනවා කොම්පෝස්ට් බැරල් එක සම්පූර්ණයෙන් අයින් කරනවා ටික කාලෙකින්. මොකද මේක පවත්වාගෙන යන්න බෑ. ටික දවසක් යද්දී පණුව එළියට බහැලා මේකෙන් එනවා. ඉතින් මේකට හේතුව මොකක්ද? හේතුව තමයි දැන් ඔබේ ගෙදර කුසිය තියෙනවානේ මේ කසල බඳුනක්. ඉතින් මේක ගොඩක් අයට පියනක් නැති විවෘත කසල බඳුනක් තමයි තියෙන්නේ. ඉතින් මේ විවෘත කසල බඳුනට අපි විවිධ අපද්‍රව්‍ය දානකොට මැස්සෝ මේකේ වහනවා. මැස්සෝ වහලා නිකන් ඉන්නේ නැහැ. මැස්සෝ මේකේ වහලා බිත්තරක් දානවා. දැන් අපි මේක ගිහිල්ලා අර කොම්පෝස්ට් බින් එකට දැම්මහම කොම්පෝස්ට් බින් එකේදී මේ බිත්තර පුපුරලා කීටය හැදිලා ඕන අර පණුව එළියට එනවා. ඉතින් මේක වළක්ව ගන්න නම් අපි කරන්න ඕනේ එකම එක දෙයයි. ඒ තමයි පියන සහිත කසල බඳුනක් පාවිච්චි කරන්න. අර ඔබ දැකලා තියෙනවා කකුලෙන් පාගනකොට පියන ඇරෙන අන්න ඒ වගේ කසල බඳුන් තියෙනවා. අන්න ඒ වගේ එකක් භාවිතා කරන්න. ඒ වගේ බින් එකක් පාවිච්චි කරා නම් මේ ප්‍රශ්න 100%ක් විසඳ ගන්න පුළුවන්. නිසා අපි කොම්පෝස්ට් බැරල් එකට දාන්න ඕනේ මේ මැස්සන්ට වහන්න ඉඩ නොදුන්නු. ඒ කියන්නේ මැස්සන්ගේ බිත්තර නැති අපද්‍රව්‍ය ටික තමයි දාන්න ඕනේ. ඉතින් ඔන්න ඔය කාරණා ටික පිළිබඳව ඔබ අවධානය යොමු කරලා විශේෂයෙන් අර සිංක් එකේ වතුර යන ස්ථානය විධිමත් කරන්න ඔබට සති දෙකක් යද්දී මේ මැස්සන්ගෙන් තොර පරිසරයක් උදා කරගන්න පුළුවන්. එහෙනම් ඔබට මේ පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙමනම් මෙවැනිම තවත් වීඩියෝකින් අපි ළඟදීම හමු වෙමු. එහෙනම් අයබෝවන්.